මම ජපාන් උගන්වනවා. හරිද? උගන්වනවයි කියලා ළමයි දැනගන්න එපයි. ඇත්තටම ටියුෂන් වලට එන්න කිසිම මේ එහෙම ආසාවක් බලාපොරොත්තුවක් කියලා දෙයක් මුලින් තිබුණේ නැහැ. ඒ දවස්වල ඉඳලා විලි ලැජ්ජාව කියන එක ඒ ලැජ්ජන හරිය කපලා තියෙනවා. මුලින්ම ළමයි හිටිය කී දෙනෙක්ද දන්නවද? ළමයි 7 දෙනයි. පට්ට ආසයි. ඉතින් සබ්ජෙක්ට් එක දන්නවා, සබ්ජෙක්ට් එක දන්නවා, සබ්ජෙක්ට් එක ඇගේ තියෙනවා. දැන් ඉතින් එක එක වැඩ දාලා උගන්වනවා. කරනව නම් වැඩේ හරියට කරනවා. නැත්තම් දබල ගහලා නිකන් ඉන්නවා. බාගෙට කරන වැඩ නම් මගේ නම් කොහොමත් නැහැ. හරි ඊළඟට යන්න තියෙන අපිට කතා කරනවා ඕඩියන්නේ. ආල් දන්නවා දැනට මම ජපාන් උගන්නන්න අරගෙන අවුරුදු මේ 2025 අන්තිමනේ 2019 උඩ අවුරුදු 7ක් විතර වෙනවා. හරිද? ඇත්තටම ටියුෂන් වලට එන්න කිසිම මේ එහෙම ආසාවක් බලාපොරොත්තුවක් කියලා දෙයක් මුලින් තිබුණේ නැහැ මට. හරිද? මට ආසාව තිබුණේ මේ පොතක් ලියන්න. හරිද? ඒ කියන්නේ ජපනීස් වලට N5 එකටයි N4 වලටයි පොත් දෙකක් එහෙම ලියන්න එහෙම ආසාවක් තිබුණා. හරි ඉතින් මම වැඩේ පටන් ගත්තා. එතකොට ඔය මම දැන් බැඳලා ඉන්න එක්කෙනා යාළු වෙලා ඉන්න කාලේ එතකොට මම ජපානේ එයා මෙහෙ. එයා කැම්පස් මෙහෙ. මම එහෙ වැඩේ පටන් ගත්තා. වැඩේ පටන්ගෙන මේ භාගයක් දුර ගියා. යනකොට ඔය මම ඉගෙන ගන්න මේ එකේදී මේ මට තියුණා මේ එක දවසක් කතාවක් කරන්න. මට කොහොමද සබකෝලය කියන එක නම් බොරු ඕනේ නැහැ. සබකෝලය කියන එක නැත. ඒ දවස්වල ඉඳලා විලි ලැජ්ජාව කියන එක ඒ ලැජ්ජන හරිය කපලා තියෙනවා. මොන හේතුවකින්ද දන්නේ නැහැ. එහෙම මේ කියන්නේ ඔඩියන්ස් එකක් ඉස්සරහා කතා කරන්න ඕක කරන්න පුළුවන්. ඊට පස්සේ දවසක් ඕකේ වීඩියෝ එකක් දැකලා මේ මම එතකොට යාළුවා හිටියේ දැන් මගේ වයිෆ්. එයා දැකලා ඔයා මරුනේ ඔයාට මේ හොඳට කතා බහ කරන්න පුළුවන් මේ වල. ඊට පස්සේ මං කිව්වා ඔව් ඉතින් සාමාන්‍යයෙන් පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් සර් කෙනෙක් ටියුෂන් කරන්න පුළුවන් ටියුෂන් වලට එන්නකෝ. මං කිව්වා පිස්සුද ඔය එහෙම කරන්න කොහෙද තියෙන වෙලාවක්ද? ඇත්තටම වෙලාවක් නැහැනේ. ඊට පස්සේ වෙලාවක් නැති උනාට කවන්නේ අපි පොඩ්ඩක් පටන් ගමු ඒක මොකක් හරි. ඔන්න ඊට පස්සේ මං කිව්වා දැන් ජපාන් දැන් ෆ්ලයිට් එකක් දාගෙන අවිල මෙහෙ උගන්නන්න බෑ. එහෙනම් ඔන්ලයින් තමයි උගන්නන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ ජීවිතේට දන්න දැන් මේකේ දැන් ළමයි ටිකක් දැන් හරි මම ජපාන් උගන්වනවා. හරිද? උගන්වනවයි කියලා ළමයි දැනගන්න එපයි. එහෙනම් ඕක කියන්න තියෙන ඔන්ලයින් නම් කියන්න තියෙන එකම දේ මොකද්ද? Facebook තමයි. ඉතින් මෙතන ඉන්න බහුතරයක් දෙන Facebook එකේ ඉන්න දැක්කේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඔය සියත ටීවී එකේ මම කරපු ප්‍රෝග්‍රෑම් එක ගැන තියුනේ. ගොඩක් ඒවා ඒක ඇති ජාතික රූපවාහිනිය එකේ තියුණා. ඒ ප්‍රෝග්‍රෑම් දෙක තමයි මේ පරමය කරේ. හරිද? එතකොට එච්චර ලොකු දේවල් කරේ නෑ. හරිද? මුලින්ම මම දන්නේ නෑ පේජ් එකක්වත් හදන්න කොහොමද මේ තනියම තමයි ඔක්කොම දේවල් කරේ. ඊට පස්සේ ඔන්න යන්තම් පේජ් එකකුත් හැදුවා. ඔන්න මේ පේජ් එකේ නම දැන් නම් වැඩි පාවිච්චි කරන්නේ නෑ. JDW. JD කියන්නේ ජපාන් ඩ්‍රීම් කියන එක වේ. ජපාන් ඩ්‍රීම් වේ ඇකඩමි කියලා තමයි පටන් ගත්තේ. මුලින්ම ළමයි හිටිය කී දෙනෙක්ද දන්නවද? ළමයි 7 දෙනයි. ළමයි 7 දෙනා හිටියේ මේ 7 දෙනාගෙන් එක්කෙනෙක් ජපාන් යන වැඩේ අතරියා අනිත් 6 දෙනාම ගියා. හරි? මං කිව්වා අර එක එක උගුල් තියෙනමයි කියලා අන්න ඒ වගේ උගුලකට අහු වෙලා උත් අතරියා. කොල්ලේ අනිත් 6 දෙනාම නම් ගියා. මම ජපාන් ඉන්න කාලෙම උන් එහෙට ආවේ. හරි? කොහොම හරි මම මේකට යොදාගත්ත දවස් දෙකක් සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙක. පරිවෘද? හරි. සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙක යොදාගත්ත දවසකට පැය 3 ගානේ. හරි. අරගෙන මේ උගන්නගෙන දැන් යනවා ලස්සනට වැඩේ. හැබැයි ඉතින් පාඩුයි. පාඩුයි කියන්නේ පැය 3ක්නේ. පැයකට ජපානයේ සාමාන්‍යයෙන් ඒ දවස්වල පඩිය යෙන් 900 අපි 1000ක් තියමු. යෙන් 1000යි. හරිද? එතකොට පැය 3ට යෙන් 3000යි. හරිද? දවස් දෙකට යෙන් 6000යි කියන රුපියල් 12000යි.
මම මේ පැය ගණන් වලදී කියලා කිව්වේ. හරිද? එතකොට මාස 4ක් කරා මේ ළමයෙක්ගෙන් පංච පීස් කියලා මං ගත්තේ අර මාස 4ට මං එක්කෙනෙක්ගේ රුපියල් 7500යි. හැබැයි වැඩේට බැස්සහම මට දැන් මේකට හරි ආසයි. හරිද? පට්ට ආසයි. ඉතින් සබ්ජෙක්ට් එක දන්නවා, සබ්ජෙක්ට් එක දන්නවා, සබ්ජෙක්ට් එක ඇගේ තියෙනවා. දැන් ඉතින් එක එක වැඩ දාලා උගන්වනවා. අලුත් කැමරා ගේනවා. හරිද? මම හිටියේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳගෙනමයි කරේ. දැන් ජපානයේ ඇපාර්ට්මන්ට් ඇවිල්ලා මේ මහා ලොකු ඇපාර්ට්මන්ට් නෙවෙයි. හරිද? තියුනේ මොකද්ද පොඩි අඩි 15යි 10යි වගේ පොඩි ඉඩකඩක් තියුනේ නිදා ගන්න. එහා පැත්තෙන් ඇඳ මෙහා පැත්තේ බිත්තියේ බෝඩ් එක. හරිද? එතන ඇඳයි බෝඩ් එක අතර මේසේ. ඔතන කැමරා එක දිහා ඔහොම තමයි කරේ. හරිද? ඊට පස්සේ මම එතනින් ගත්ත දේ මොකක්ද දන්නවද? මං කිව්වේ අතාරින්නේ නැහැ කියලා කිසිම දෙයක්. කිව්වනේ. මට පාඩුයි නේ ඇත්තටම. එහෙනම් පළවෙනි කෝස් එක පටන් ගත්තාම මට පට්ට පාඩුයි. ඊට වඩා ලාභයි අර පැය 6 මට පාර්ට් ටයිම් ජොබ් එකක් කරා නම්. හරිද? අතාරියේ නෑ. අල්ලගෙන ආවා. අල්ලගෙන ඇවිල්ලා අන්තිමට මේක හැදුනා. ඒ දවස්වල ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි සාමාන්‍යයෙන් 150 වගේ වෙනකම්ම හැදුනා. ඔන්ලයින් විතරයි. හරිද? ඊට පස්සේ ඔක්කොම දැන් මගේ ඉගෙන ගන්න වැඩ ටිකත් ඉවරයි ඔක්කොමත් ඉවර කරලා මම ගියා මම ওই බිස්නස් වලට ආස හින්දා එක තැනක ජොබ් එකකට ගියේ මාස 6යි කියලාමයි ගියේ. මාස 6යි මට මේ මාස 6දී ඒ කම්පැනි හැසිරෙන විදිය ඉගෙන ගන්න ඕනේ. කම්පැනියක් කියවම හැසිරෙන විදියක් තියෙනෝනේ. අනේ අම්මේ ඉතින් ඕකත් කරා. කරලා ඉවර වුණාම දැන් මම පර්මනන්ට් ජොබ් එකකට යන්න ඕනේ. දැන් මෙතනින් එහාට එක්ක පර්මනන්ට් ජොබ් එකකට යන්න ඕනේ නැත්නම් ලංකාවට එන්න ඕනේ. දෙකෙන් එකයිනේ. ඊට පස්සේ මොකද කරේ? වයිෆ් ගෙන් ඇහුවා. එතකොට යාළු වෙලා ඉන්න එක්කනයි කැමතිද එන්න ජපානට? නේ මට බැරි ඒකෝ. ගත්කටට ඕන. දැන් හරිනේ කාලවරෙන්කෝ මම අවුරුදු ගාණක් නැහිලා ඉගෙනගෙන ඔක්කොමත් කළා. දැන් අන්තිම ස්ටෙප් එකේ. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් ලංකාවට මම කිව්වනේ ජපාන් ඉගෙනගෙන ලංකාවේ ඉඳන් කරන්න මහ ලොකු දේවල් නැහැ. ඊට පස්සේ ඉතින් දැන් ඔයාලට ටියුෂන් තියෙනවනේ. ඇවිල්ලා ටියුෂන් කරන්න. හරි. මං කිව්වා දැන් ඔහේ මොකද්ද? එයාත් මැනේජ්මන්ට් ග්‍රැජුවේට් හරිද? ඊට පස්සේ කිව්වා හරි මට ඩිග්‍රියක් තියෙනවා. ඉතින් මම ජොබ් එකක් කරන්න දෙන්නත් එක්ක එහෙම ජීවත් වෙමු. හරිද? මට එහෙම බෑ ඉතින් පඩියක් විතරක් බලාගෙන මේ කීයක් හරි හම්බ කරගෙන එහෙම ජීවත් වෙන්න බෑ කම්මැලි. හරිද? මට ඕන ගේමක් ගහන්න. ඊට පස්සේ ආවා. ඇවිල්ලා මම ලංකාවට එන කාලෙම මම ආවේ 2021 දෙසැම්බර් 4 ඇවිල්ලා දවස් 4යි හොඳේ. ඒකත් මරුව 4 ලඩ. ඒ බෑන්ඩ් එක කෙනා එතකොට යාළු වෙලා හිටියේ S2කටවත් දැකලා හිටියේ නෑ. ලංකාවට ඇවිල්ලා S2කට දැකලා දවස් 4යි කසාද බැන්දා. වෙඩින් මොනවත් ගත්තේ නෑ. කලබලේ බෑනේ මං වෙඩින් ගන්න. ඊට වඩා කලබල වැඩ තියෙනවනේ. හරිද? කොහොම හරි ඔන්න දෙසැම්බර් 8 කසාද බැන්දා. හරියටම මගෙත් වෙලාවද මන්දා 2022 ඒ කියන්නේ ඇවිල්ලා මාසයක් යන කලින් ලංකාවට SSW එකක් දුන්නා. SSW එක එනවා කියලා ලංකාවට දෙනවා කියලා නිවුස් එක එනකොටම මම පොඩි එක ප්‍රොමෝෂන් එකක් කරා. හරිද? ආවේ 2022 දෙසැම්බර් 5 මට දිනය ඉඳන් මතකයි. හරිද? මම මුලින්ම නිලමේ කියලා YouTube channel එකක කරා වීඩියෝ එකක්. අන්න එතනින් පස්සේ තමයි ඔන්න ටියුෂන් වල ඉස්සරහටම ආවේ. දැනට මගෙන් ඉගෙනගෙන තියෙනවා ළමයි 5000 ගාණක් මම ඉගෙනගෙන තියෙනවා. ඔය 5000 ගාණෙන් 4000 ගාණක් විතර ගිහිල්ලා තියෙනවා. නොකිය ගියපු අය නම් ගොඩයි. හරිද? ඒ කියන්නේ ගොඩක් ළමයි යනකොට කියලා යන්නේ අපි ඉතින් වෙනම නම් මෙහෙම ලියලා මාක් කරනවා. හරිද? ඉතින් ඕක තමයි මං කියන්නේ මොන දේ වුණත් කමන්නේ අල්ලන් ඉඳාන. අල්ලගෙනම ඉන්න ඕනේ නැත්තම් අර විදියට ඇවිල්ලා කොච්චර පාඩු වැඩද? දැන් එහෙම බලනවා නම් හරිද? පට්ට පාඩුයිනේ. එහෙනම් අතහැරලා දාන්න තිබුණානේ. අතරින්නේ නැහැ. හරිද? කරනව නම් වැඩේ හරියට කරනවා. නැත්තම් දබල ගහලා නිකන් ඉන්නවා. බාගෙට කරන වැඩ නම් මගේ නම් කොහොමත් නැහැ. බාගෙට කරන වැඩ නැහැ. ඔයාලගෙත් එහෙම නැති වේවි කියලා හිතනවා. හරිද? එහෙනම් බාගෙට වැඩ කරන්න එපා. තේරුමක් නැහැ. හරි? ඒ රටටත් නැහැ, ඔයාටත් නැහැ. අඩුම ගානේ ගෙදර මිනිස්සුන්ටවත් නැහැ. දැන් ඕනනම් මං එහෙම බාගෙට වැඩ කරපු උන් ටිකක් පෙන්නන්නද ඉන්නවද? එකෙක් ඉන්නවා ඉස්සරහම පේලියට වෙලා බාගෙට වැඩ කරපු එක. ඒක හින්දානේ මේකටත් එන්න උනේ. මේ අර තව ඉන්නෝ ලබන සතියේ විතර දැන් හොඩිය උගන්නලා ඉවර වෙනකොට ඒවි. බාගෙට කරපු උන් දෙතුන් දෙනෙක් තව.